අයිබෝන් කැන්සින් ශ්‍රී ලංකා YouTube නාලිකාවට මම ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රුධිර පාර විලයනය කියන මාතෘකාව. ඒක තමයි blood transfusion. වචනේ බහන්නක වුණාට ඒක එච්චර දෙයක් නෙවෙයි. අපි හැම එක්කෙනාම අහලා තියෙන දෙයක්. ඒක තමයි අපි කියනවා රෝගියාට ලේ දෙන්න උනා කියලා. ලේ දෙනවා කිව්වම ලේ ශරීරගත කිරීමක් කිරීමක්. ඒකට තමයි රුධිර පාර විලයනය කියලා කියන්නේ. අද මම සාකච්ඡා කරන්නේ මේ රුධිර පාලනය විලයනය සහ මේ රුධිර ගැන අපි පිළිකා රෝගීන්ට සැත්කම් කිරීමේදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අපි මොන ආකාරයටද මෙම රුධිරය බලපාන්නේ. අපි ඒ සම්බන්ධව අපි අද සාකච්ඡා කරමු. ඒකින්ද ප්‍රථමයෙන්ම මේක YouTube නාලිකාව subscribe කරන්න, ඊට පස්සේ මේක share කරන්න. අපි මේක ගැන තව දුරටත් සාකච්ඡා කරමු. අපි බොහෝ දුරට අහලා තියෙනවා පිළිකා රෝගීන්ට සැත්කමක් කිරීමේදී එහෙම නැත්නම් සමාජලාට ප්‍රතිකාර කරගෙන යනකොට අපි රුධිරය දෙන්න වෙනවා කියලා. මොකද්ද මේ රුධිරය කියන්නේ? ඇයි මේ රුධිරය වැදගත් වෙන්නේ? රුධිරය කියන්නේ අපේ ශරීරයේ ඉතාමත් වැදගත්ම කොටසක්. ඒක සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි පුද්ගලෙක් අපි හිතමු කිලෝග්‍රෑම් 70ක් විතර බර ඇති පුද්ගලයෙක්ගේ සාමාන්‍යයෙන් ලීටර 5ක් වැඩි ප්‍රමාණයක් මේ රුධිරය අඩංගු වෙනවා. ඒ කියන්නේ ඇඟේ බරෙන් 107ක් 108ක් බර තියෙන්නේ මෙම රුධිරය නිසා. ඒකට මේ රුධිරය ලීටර් 5ට වඩා අඩු වෙන්න නොදී අපි ඒක තියා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපි මේ රුධිරය මොනවද කරන්නේ? රුධිරේ මොනවද තියෙන සංඝටක? රුධිරේ ප්‍රධාන වශයෙන් සංඝටක 4ක් ගන්න පුළුවන්. ඒක තමයි රතු රුධිරාණු. ඊට අමතරව සුදු රුධිරාණු. ඊළඟට රුධිර පට්ටිකා කියලා දෙනවා. අපි සමහරවිට ප්ලේට්ලට්ස් කියලා හඳුන්වනවා. මේ ප්ලේට්ලට් තමයි අපි ඩෙන්ගු රෝගීන්ගේ අපි නිතරම රුධිර සාම්පල් අරලා බලන්නේ මෙම රුධිර පට්ටිකා ප්‍රමාණය. එහෙම නැත්නම් ප්ලේට්ලට් ප්‍රමාණය අඩු වෙගෙන යනවාද කියලා. ඒ රුධිර පට්ටිකා. ඊට අමතරව අඩංගු වෙන ප්ලාස්මාව කියලා එකක්. මේ හැම එකකෙම අපි විශේෂ කාර්යයක් සිද්ධ වෙනවා. ඊට අමතරව මේකේ ජලයත් අඩංගු වෙනවා. නමුත් ජලය අපිට අවශ්‍ය වෙන්නේ මේක ද්‍රවයක් හැටියට රුධිර වාහිනිවල සහෘද වස්තු හරහා මේක ගෙනියීම සඳහායි. රතු රුධිරාණු වලින් කරන්නේ වැඩි කොටම ඇඟේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ප්‍රවාහනය කිරීමක් තමයි මේ රතු රුධිරාණු වලින් කරන්නේ. ඒක රතු පාට ඒකින්ද තමයි අපේ ශරීරයේ ඒ රුධිරයට රතු පැහැයක් ගෙන දෙන්නේ. රතු රුධිරාණු ප්‍රමාණය ඉතාමත් අධික ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය ලක්ෂ 4ක් ලක්ෂ 5මාරක් වැනි ප්‍රමාණයක් සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන්න පුළුවන්. එම ඒ රතු රුධිරාණු වල අඩංගු වෙනවා හිමොග්ලොබින් කියලා ප්‍රෝටීනයක්. මේ හිමොග්ලොබින් කියන ප්‍රෝටීනයට ඔක්සිජන් රඳවා ගැනීමෙන් තමයි මෙම රුධිරය මාර්ගයෙන් රුධිරය වාහන වෙලා කෙළවරේ තියෙන සෛල හැම සෛලයකටම හැම අවයවයකටම අවශ්‍ය කරන ඔක්සිජන් ගෙනියන. ඊට අමතරව සෛලයක තියෙන පරිවෘද්ධි ක්‍රියාවලියේදී ඒකේ පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒතකොට මේ කාබන් ඩයොක්සයිඩ් අපිට ශරීරයෙන් ඉවත් කිරීමත් අවශ්‍ය වෙනවා. ඒතකොට මේක කරන්නේ ඔක්සිජන් බාර දීලා කාබන් ඩයොක්සයිඩ් හිමොග්ලොබින් ලබාගෙන ඒක නැවතත් ශිරා වැනි එහෙම නැත්නම් වීනස් බ්ලඩ් වලින් නැවතත් හෘද වස්තුවට ගේනවා. ගෙනල්ලා පෙනහල්ලට ගිහිල්ලා මෙම කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරනවා. ඒක මේක ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්. මේක හැම රෝගියෙක්ටම හැම පුද්ගලයෙකුටම අවශ්‍ය කරන ක්‍රියාවලියක්. සුදු රුධිරාණු වලින් කරන්නේ මොකද? සුදු රුධිරාණු වල හැකියාවක් තියෙනවා විස බීජ මර්ධනය කරන්න. ඒතර නොයෙකුත් වර්ගයේ බැක්ටීරියා, වෛරස් වැනි දේවල් එක එක ක්‍රම මාර්ගයෙන් මේක විනාශ කරන්න පුළුවන්. සුදු රුධිරාණු වලත් එක එක පොඩි පොඩි කොටස් කීපයක් තියෙනවා. නමුත් ඒක අපිට පස්සේ වෙන මාතෘකාවකින් අපි සාකච්ඡා කරමු. එතකොට රුධිර පට්ටිකා වලින් කරන්නේ ලේ කැටි ගැසීම වළක්වනවා. සාමාන්‍ය ඔයගොල්ලන් දන්නවා මොන හරි එකක් ඇඟිල්ලක් හරි කොහේ හරි කැපිච්ච ගමන් චුට්ටක් වෙලා ගියාට පස්සේ එතන පොඩි ලේ කැටියක් ඇති වෙනවා. ඒ ලේ කැටිය ඇතිවීමට ප්ලේට්ලට් එහෙම නැත්නම් රුධිර පට්ටිකා බලපානවා. ඒතකොට අපි සැත්කම් කිරීමේදී රුධිර පට්ටිකා කියන දේ ඉතාමත් වැදගත්. අපිට රුධිර පට්ටිකා ප්‍රමාණය, ප්ලේට්ලට් ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු ප්ලාස්මාව මොකෙද්ද තියෙන්නේ. ප්ලාස්මාව සාමාන්‍යයෙන් අපේවල අඩංගු වෙනවා හුඟක් වෙලාට ඇන්ටිබොඩිස් සහ ක්ලොටින් ෆැක්ටර්ස් කියන දේවල්. ක්ලොටින් ෆැක්ටර්ස් වල තියෙනවා හුඟක් වෙලාට ලේ කැටි ගැහිීමක්. එතකොට මේ ප්ලාස්මාවේ තියෙන මෙම ක්ලොටින් ෆැක්ටර්ස් එහෙම නැත්නම් ලේ කැටි ගැහිීම සඳහා අවශ්‍ය කරන සංඝටක ඉතාමත් වැදගත්. අපිට ශෛල වෛද්‍යවරුන් හැටියට ඉතාමත් වැදගත්. මොකද ඒකෙන් තමයි අපි ලේ කැටියක් ප්ලේට්ලට් වලින් හදපු කැටිය තවත් දුරට වර්ධනය කරලා ඒක ස්ථිර වශයෙන්ම ඒ ලේ ගමනය සදාකාලිකම හිර කරලා තියාගන්නේ මෙම ක්ලොටින් ෆැක්ටර්ස් මගින්. සාමාන්‍යයෙන් අපි පිළිකාවක්
ප්‍රතිකාර කිරීමේදී සැත්කමක් විතරක් නෙවෙයි අපි වෙන අවස්ථාවලදීත් අපි දුමු කීමෝതെරපි වැනි දේවල් භාවිතා කිරීමට පෙර අපි කරන පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒකෙන් වැදගත්ම පරීක්ෂණය තමයි ෆුල් බ්ලඩ් කවුන්ට්. ෆුල් බ්ලඩ් කවුන්ට් එක අපි අනිවාර්යයෙන්ම සැත්කමකට ඉස්සෙල්ලා අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරනවා. ඒ ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙන් අපි හැම දෙයක්ම අවශ්‍ය වුණාට අපි වැඩියෙන්ම සැලකිල්ලක් යොමු කරන්නේ හිමොග්ලෝබින් සහ සුදු රුධිර ප්‍රමාණය. මොකද සුදු රුධිර ප්‍රමාණය අඩු නම් ඒ කියන්නේ මෙයාට සාමාන්‍යයෙන් යම්කිසි ආසාදිත අවස්ථාවක් ආවොත් එහෙම නැත්නම් විසි බීජයක් ශරීරගත වුණොත් ඒක ස්වභාවිකව තමයි ඇඟේ තියෙන සෛල වලින් විනාශ කිරීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒක නිසා එවැනි අවස්ථාවලදී අපි සත්කමක් කරන්න ඉස්සෙල්ලා අපි ඒවා නියම ආකාරයට සුදු රුධිර ප්‍රමාණයත් අපි සාමාන්‍ය අගයකට ගෙන යාම ඉතාමත් වැදගත් වෙනවා. සුදු රුධිර අඩු වෙන ලොකුම අවස්ථාව තමයි ප්‍රතිකාර දූලක එන්නත් වර්ගයම නැත්නම් කීමෝതെරපි දෙනකොට. එතකොට අපිටම යම්කිසි අවස්ථාවක එම රෝගියාට කීමෝതെරපි භාවිතා කරලා අපිට සැත්කමක් කරන්න කියලා අපි ගාවට එවුවම අපි ඉතාමත් සැලකිල්ලෙන් බලන්නේ එයාගේ white cell count එක නැත්නම් සුදු රුධිර ප්‍රමාණය සාමාන්‍ය අගයක් ගන්නවද කියලා. මොකද හුඟක් වෙලාවට මේ සුදු රුධිර නිෂ්පාදනය කිරීම අඩාල වෙනවා කීමෝതെරපි දෙන අයට. ඉතින් අපි සුදු රුධිර ප්‍රමාණය විතරක් නෙවෙයි සැත්කමට අවශ්‍ය කරන අනිත් සංකටකය තමයි හිමොග්ලොබින් කියන දේ. අපි හිමොග්ලොබින් චෙක් කරලා බලනවා අපිට අවශ්‍ය කරන මේ සැත්කම එක සංකීර්ණ වෙන්න අපිට හිමොග්ලොබින් සාමාන්‍ය අගයක්ම තියෙනවා නම් තමයි වඩා හොඳ. නමුත් අපිට අවශ්‍ය කරන අගයක රඳා පවතිනවාද කියලා බලන්න අපිට හිමොග්ලොබින් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් පිරිමි වැඩිහිටි පුද්ගලයෙකුගේ හිමොග්ලොබින් ප්‍රමාණය ග්‍රෑම් ඩෙසිලීටරයට ග්‍රෑම් 13.5ක් 17.5ක් වැනි අගයක් ගන්න පුළුවන්. නමුත් කාන්තාවන්ගේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය ඊට අඩුයි. සමහරවිට 12ක් 14ක් වගේ ප්‍රමාණයක් තිබ්බත් ප්‍රමාණවත්. නමුත් අපි සැත්කමට මේ සාමාන්‍ය අගය තිබිය යුතුද? නෑ, අපි සාමාන්‍යයෙන් ගන්නේ දල වශයෙන් අපිට 10ක් වැනි අගයක් තිබ්බත් ග්‍රෑම් 10ක් ඩෙසිලීටරයට ග්‍රෑම් 10ක් වැනි අගයක් තිබ්බත් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් අපිට එම රෝගියාට සැත්කමක් කරන්න පුළුවන් කියලා. නමුත් ඒකට වඩා අඩු අගයක් තියෙනවා. සමහරවිට 7 8 වගේ අගයක් නම් තියෙන අපිට මේක එම රෝගියාට සැත්කමට ඉස්සෙල්ලා රුධිර පාරවිලනය කිරීම නැත්නම් ලේ දීම ඉතාමත් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අපි ලේ පයින්ට් එකක් දුන්නාම මේකෙන් 100ට එකක් වගේ තමයි වැඩිවීමක් දක්න වෙන්නේ. මේක දල සමීකරණයක්. මේක ස්ථිර වශයෙන්ම කියන්න බෑ. ඒකින්ද අපිටම යම් කිසි විදිහකට එම රෝගියාගේ හිමොග්ලොබින් ප්‍රමාණය 8ක් තිබ්බ කියලා. එතකොට අපිට 10ක අගයක් ගන්න ඕන නම් අපිට සමාලාට 8 තියෙන අවස්ථාවේදී එක පයින්ට් එකක් දුන්නාම මේක 9 වෙන්න පුළුවන්. තව පයින්ට් එකක් දුන්නොත් 10 වෙන්න පුළුවන්. නමුත් මේක අපි ওই විදිහට කිව්වට ඒක සමාලාට ඒ විදිහටම සිද්ධ වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි අපි එහෙම වුණොතින් පයින්ට්ස් දෙකක් දෙන අවස්ථාවේදී එක දිගට දෙකක් දෙන්නෙත් නැහැ. මොකද එකක් දීලා අපි පොඩ්ඩක් ආයෙත් නැවතත් පරීක්ෂා කරලා බලලා සමහරට ඊළඟ දවසේදී එහෙම නැත්නම් තව පැය 12කට විතර පසුව දෙවෙනි පයින්ට් එකක් දීලා අපිට අවශ්‍ය කරන අගය එහෙම නැත්නම් 10 දක්වා මේක වර්ධනය කරගන්න පුළුවන්ද වැඩි කරගන්න පුළුවන්ද කියලා බැලීම ඉතාමත් අවශ්‍ය වෙනවා. එතකොට ඇයි මේ හිමොග්ලොබින් පිළිකා රෝගීන්ගේ අඩු වෙන්න හේතුව? ප්‍රධාන වශයෙන්ම මට කියන්න පුළුවන් මේක පිළිකා රෝගය කල්ගත වෙච්ච පිළිකා රෝගයක් නම් මේ පිළිකා සෛලවල පර්වතීය ක්‍රියාවලියේදී රුධිර සෛල විනාශ කිරීම හැකියාව තියෙනවා. අපි දන්නවා පිළිකාවක් ඇඟ ඇතුළට ගියාම ඒ පිළිකාව විසින් ඇඟ විනාශ කළා දානවා. එතකොට විනාශ කළා දානකොට ඒකේ නොයෙකුත් රසායනික ද්‍රව්‍ය ස්‍රාවය වෙනවා. ඒ ස්‍රාවය වෙන රසායනික ද්‍රව්‍ය සැර නිසා අපේ ඇටමිදුළු වල සෛල වර්ධනය වීම, සෛල කැඩිලා රතු රුධිරාණු බවට පත්වීම බොහෝ දුරට අඩාල කරනවා. එතකොට මේ පිළිකාවක් වර්ධනය වීමම හිමොග්ලොබින් ප්‍රමාණය, ඇඟේ තියෙන රතු රුධිරාණු ප්‍රමාණය, සුදු රුධිරාණු ප්‍රමාණය අඩු කරන්න එක හේතුවක් තමයි. අපි වෙන විදිහට ගත්තොත් අපි හිතමු පිළිකා රෝගියෙක් යා ස්ටේජ් 4 එහෙම නැත්නම් හුඟක් කල් ගත වෙනකන් සද්ද නැතුව ඉඳලා එයා ආවොතින් එයාගේ හැම තැනටම පැතිරිලා ඒ වගේ එකක් එවැනි අවස්ථාවකදී අපි අනිවාර්යයෙන්ම ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරුවොතින් එයාගේ සුදු රුධිරාණු ප්‍රමාණය භාගයකින් අඩු වෙලා තියෙන්න පුළුවන්. රතු රුධිරාණු ප්‍රමාණයත් අඩු වෙලා නමුත් හිමොග්ලොබින් කියන දේ සමහරවිට 7කට 8කට වැඩි ඉතාමත් අඩු වගේක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේක පිළිකාවක පරිවෘත්තිය, ඒක පිළිකා සෛලවල ක්‍රියාවලිය නිසාම අපේ ඇඟේ තියෙන හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. ඊළඟට තමයි සමහර පිළිකා තියෙනවා අපි ඒක රුධිර ගලන පිළිකා වර්ග තියෙනවා. අපි හිතමු කටේ තියෙන තුවාලයකින් රුධිරය ගලන්න පුළුවන්. මහ බඩවැලේ තියෙන පිළිකා වලින් රුධිරය යන්න පුළුවන්. මොකද ඒ වෙනි අවස්ථාවේදී තමයි අපි දන්නේ මල පහ සමග
රුධිරය මිශ්‍ර වෙලා තියෙනවා කියලා. ඒ රුධිරය නොකඩවා ගලනවා. මොකද එතන මල පහ යනකොට එතන පිළිකාව ඇතිලීම නිසා එතන තුවාලයක් වෙලා අල්ස එකක් වෙලා එතනින් රුධිරය ගලන්න පුළුවන්. අපි හිතමු කකුලක තියෙන පිළිකාවක් නම් හැමේ තියෙන පිළිකාවක් නම් ඒක නිතර තුවාල වෙලා එතනින් රුධිරය ගලන්න පුළුවන්. ඊට අමතරව ගර්භාෂයේ ගැප් ගෙල පිළිකාවලින් රුධිරය ගැලීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙවැනි ආකාරයට අපේ පිළිකාවක් තියෙන ස්ථානයේ ආමාශයත් ඒ වගේම තමයි ආමාශයේ තියෙන පිළිකාවලින් රුධිරය ගලන නැති වෙන අඩු වෙන්න පුළුවන්. ඉතින් මේවා පිළිකාවක රුධිරය ගලන නිසා අපේ ඇඟේ තියෙන රුධිර ප්‍රමාණය හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. සමහර කට්ටිය ඔයගොල්ලෝ අහලා ඇති පෙනහළු පිළිකා තියෙන කට්ටිය කැහැලා ලේ කැහිනවා. එතකොට ඒ වගේ කට්ටියගේ හිමොග්ලොබින් අඩු වෙනවා. ඊට අමතරව අපි ගමු කීමෝതെරපි ගන්නකොට මම කිව්වා මේ ඉතිසෙල්ලත් කීමෝതെරපි ගන්නකොට සමහරවිට සුදු රුධිරාණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මොකද ඇටමිදුළු වල යම්කිසි බලපෑමක් ඇති කරලා ඇටමිදුළු සෛල වර්ධනය වීම මර්ධනය කිරීමක් කරන්න පුළුවන් මේ කීමෝതെරපි වල තියෙන ටොක්සික් ඉෆෙක්ට් එකට. එහෙම නැත්නම් විෂකර හැකියාව නිසා ඇටමිදුළු සාමාන්‍ය දුරට අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් ඇටමිදුළු වල ක්‍රියාකාරීත්වය. ඒකට ඒක නිසා සුදු රුධිරාණු විතරක් නෙවෙයි රතු රුධිරාණුත් අඩු වෙලා ඒක නිසා හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමු යම්කිසි අවස්ථාවකදී රේඩියේෂන් දෙන්න වෙනවා කියලා, විකිරණ අල්ලනවා කියලා, ලයිට් අල්ලනවා අපි මොනාරි අස්තියකට. හුඟක් වෙලාවට අපි දිග අස්තියකට ලයිට් අල්ලන වෙලාවදී එම දිග අස්තිය වල තමයි හුඟක් වෙලාවට ඇටමිදුළු වල හුඟක් සෛල නිෂ්පාදනය කරන්නේ එවැනි දිගු අස්ති වල. ඒකට එවැනි අවස්ථාවකදී අපිට රේඩියේෂන් අල්ලන්න ඕන. ඉතින් ඒ පැත්තේ හුඟක් වෙලාවට ඒ ඇටමිදුළු වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව ක්‍රොනික් ඩිසීසස් අපි කියන කල්ගත වෙච්ච රෝග. කල්ගත වෙච්ච රෝග වලින් හොඳ උදාහරණයක් වශයෙන් ගත්ත හැකි වකුගඩු ආසාදිත රෝග. මොකද වකුගඩු වල ස්‍රාවය වෙන රසායනික ද්‍රව්‍යයක් තියෙන එරිත්‍රොපොයිටින් කියලා මේක ඉතාමත් වැදගත් රතු රුධිරාණු නිෂ්පාදනය කිරීමේදී. ඒකින්ද තමයි අපි පිළිකා රෝගීන් පැත්තකට තියලා වකුගඩු අක්‍රිය වෙච්ච රෝගීන්ගෙත් අපි දකිනවා හිමොග්ලොබින් අඩු වෙනවා කියලා. ඊට හේතුව තමයි වකුගඩු වල අර එරිත්‍රොපොයිටින් ස්‍රාවය අඩු වෙලා ඒක නිසාම එම රෝගියාගේ හිමොග්ලොබින් අඩුවීමක් තියෙන නිසා. එතකොට මේ ආකාරයට නොයෙකුත් රෝගී අවස්ථාවන් වලදී තමයි මෙම රෝගීන් එන්නේ සැත්කමක් කරන්න. මම දන්නවා වැඩි හරියක් කලින් හඳුනාගත්තොත් මේ වෙන ප්‍රශ්නයක් නැහැ. නමුත් කල්ගත වෙච්ච රෝගීන් මේ ආකාරයට එනකොට එම රෝගීන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙලා තියෙන්න පුළුවන්. දැන් අපි බලමු මෙවැනි හිමොග්ලොබින් අඩු වෙච්ච රෝගියෙක් ආවම සැත්කමකට අපි මොනවද කරන්න පුළුවන්. අපිට එවැනි රෝගියාට කියන්න පුළුවන්ද ඔබ යකඩ අඩංගු ආහාර වර්ග භාවිතා කරලා සැත්කමට ප්‍රථමව හිමොග්ලොබින් ප්‍රමාණය නියමාකාරයට වර්ධනය කරගෙන එන්න. එහෙම නැත්නම් පෙති භාවිතා කරලා එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන්ස් ඉන්ටර්ෆෙරෝන් කියන ඉන්ජෙක්ෂන්ස් භාවිතා කරලා හිමොග්ලොබින් අපි යථාර්ථයට පත් කරගෙන එන්න කියලා. අපි උඟක්ලාට සැත්කමකට ආවම අපිට එවැනි දෙයක් කරන්න කල් මදි. මොකද සාමාන්‍යයෙන් අපි අයන් ටැබ්ලට්ස් එහෙම නැත්නම් ෆෝලේට් ෆෝලික් ඇසිඩ් එවැනි ටැබ්ලට් දීලා හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. එතකොට අපිට මේ කාලය ඇතුළත සැත්කමක් කරන්න අවශ්‍ය නම් පුළුවන් තරම් ඉක්මනට මේ කාලේ දීර්ඝ වැඩි. එතකොට අපිට එවැනි ක්‍රම භාවිතා කරන්න බෑ. නමුත් අපි දන්නවා ගර්භණී අවස්ථාවේදී අපි දෙනවා ඒ ගර්භණී මවගේ හිමොග්ලොබින් වැඩි කරන ටැබ්ලට්ස්. ඒක මාස 9ක වගේ දීර්ඝ කාලයක් තිස්සේ කරන දෙයක් නිසා එවැනි අයට අයන් ටැබ්ලට්ස් එව නැත්නම් ෆෝලික් ඇසිඩ් ෆෝලියේට් වැනි දේවල් එහෙම නැත්නම් යකඩ අඩංගු ආහාර වර්ග ගන්න කියලා කියන්න පුළුවන්. අනිත් එක තමයි පිළිකා රෝගීන්ට සමහරවිට කෑම අරුචියක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට මේ යකඩ අඩංගු ආහාර විතරක් නෙවෙයි සාමාන්‍ය ආහාර වේලක් හරි ගන්න ප්‍රියත්වයක් නැහැ. එතකොට ඒකත් එක හේතුවක් එම රෝගීන්ගේ හිමොග්ලොබින් අඩු වෙන. එතකොට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මෙම රෝගීන්ට රුධිරය පාර විලයනය කරන එක. එතකොට අපි රුධිරය පාර විලයනය කරන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලාම සැත්කමකට ඉස්සෙල්ලා හිමොග්ලොබින් අඩු නම් මම මේ ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඒක අඩුම තරමේ 10 තත්යකටවත් ගෙනියන්න ඕන. ඒතකොට 10 තත්ත්වයට ගෙනියන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම රෝගියාගේ රුධිර සාපලයක් අරගෙන ඒක ගෲප් එක බලන්න ඕන රෝගියාගේ තියෙන ගෲප් එක මොකක්ද කියලා. මොකද හැම කෙනෙකුගේම බ්ලඩ් රුධිරය පාරවිලයනය කරන්න බෑ. ඒකට අපි ගෲප් එක බලලා ගෲප් එක සංසන්දනය කරලා බලලා අපි කර කියනවා ඩිරෙක්ට් ටෙස්ටිං කියලා. ගෲපින් and DT කියලා කියන්නේ අපි මේ ටෙස්ට් එකට ගෲප් කරනවා. DT කියන්නේ ඩිරෙක්ට් ටෙස්ටිං. දෙන සාම්පල් එකත් එක්ක ඩිරෙක්ට් ටෙස්ට් කරලා බලනවා මේ ලේ කැටි ගිහිමක් සිද්ධ වෙනවද එහෙම නැත්නම් කිසි ප්‍රශ්නයක් නැතුව මෙම රෝගියාට මේ රුධිර සාම්පලය දෙන්න පුළුවන්ද කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ රුධිරය
හිමොග්ලොබින් අඩු වෙච්ච රෝගියෙක් නම් අපි සැත්කමට ඉස්සලා සමහරවිට දෙන්න ඕන ඉතින් දෙනවා. එහෙම නැත්නම් අපි හිතමු මෙම රෝගියාගේ සාමාන්‍ය අගයක් තියෙන කියලා 10 11 12 ඒ රේන්ජ් එකේ නම් තියෙන්නේ අපිට බය නැතුව සැත්කමකට යන්න පුළුවන්. නමුත් අපි ශෛල වෛද්‍යවරයා හැටියට අපි හිතනවා සමහරවිට මෙයාගේ සැත්කම කරනකොට මෙයාගේ රුධිර බොහෝ දුරට අපි රුධිර වාහිනී කැපෙන්න පුළුවන්. රුධිරේ ගලන්න පුළුවන්. ඔපරේෂන් එක සැත්කම කරන වෙලාව රුධිර ගොඩක් පිටතට යන්න පුළුවන්. අපිට පිටතට යන රුධිර එකතු කරලා ආයෙත් පාරේ විලයනය කරන්න බෑ. ඒ වගේ ක්‍රම තියෙනවා. නැතුවම නෙමෙයි අපිට එවැනි ක්‍රමයකට වැඩිය වඩා හොඳ ක්‍රමය තමයි මේක. ඒක තමයි අපි බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි විදිහකට මෙම රෝගියාගේ සැත්කම කරනකොට සාමාන්‍යයෙන් රුධිරයේ ලීටර් දෙකක් විතර නැති වෙන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවේදී අපි රුධිරයේ ගෲපින් සහ DT කරලා අපි මේවා අරන් තියලා තියන්න ඕන මෙම රෝගියාට සැත්කම වෙලාවේදී හෝ සැත්කමට පසුව මෙම රෝගියාට රුධිරය ලබා දෙන්න. එතකොට අපි සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක් يعني ලීටර් භාගයක් යනකම් අපිට ලේ නොදී අපිට රෝගියාව ගෙනියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එතකොට අපි ඒ වෙලාවේදී කරන්නේ හුඟක් වෙලාවට ඒ ඇඟේ රුධිරයේ ප්‍රමාණය දැන් මම කිව්වා මුලදී ලීටර් 5ක් තියෙන කියලා. එතකොට ලීටර් 5න් ලීටර් භාගයක් අයින් වුණා කියන්නේ 4මාරට බහිනවා. එතකොට 4මාරක් ඇතිද රෝගියාට නෑ. අපි ඒ වෙලාවට කරනවා නොයෙකුත් අනිකුත් ද්‍රව වර්ග, සීලයින්, හාර්ට්මන් සොලියුෂන් ඒ වගේ දේවල් දාලා මේක ආයෙත් 5 දක්වා වැඩි කර ගන්නවා. එතකොට යම්කිසි දුරට රුධිරය පොඩක් දිය වෙන ගතියක් ඇති වෙන එක සාමාන්‍යයෙන් රුධිර වතුර දැම්මම ඒකේ සාමාන්‍යයෙන් අර උකු ගතිය අඩු වෙලා සාමාන්‍ය තුනීවීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ රෝගියාට ලැබෙන හිමොග්ලොබින් ප්‍රමාණය ඒක ප්‍රමාණවත්. අපි 500කට වඩා අඩු වෙනවා නම් එහෙම නැත්නම් ලීටරයක් කිට්ටු වෙනවා ලේ නැති වෙලා නම් අපි සැත්කම කිරීමේදී එවැනි අවස්ථාවකදී අපිට රුධිරය ලබා දිය යුතුයි. මොන වගේ රුධිරයද අපි දෙන්නේ? සාමාන්‍යයෙන් අපිට ඒ විදිහටම ගත රුධිරය අපි තුමු රුධිරය දන් දීපු කෙනෙක්ගේ රුධිරය පරීක්ෂා කරලා බලන ඔයකොත් අසනීප තියනවාද ඒක විස බීජ තියනවාද එවැනි දේවල් පරීක්ෂා කරලා බලලා අපි තුමු ඒ රුධිරය ලේ පැකට් එක හොඳයි කියලා අපි එවැනි අවස්ථාවකදී මේක රෝගියාට දෙන්න පුළුවන්. නමුත් අපි හිතමු මේ පයින්ට් එකම දෙන්න යනකොට 500ක් දෙන්න යනකොට මේක රෝගියාගේ හෘද වස්තුවට දරා ගන්න බැරි වෙයිද? මේක අපි දෙන ද්‍රාවණ ප්‍රමාණය වැඩි වෙයිද? එහෙම වුණොත් අපිට කරන්න පුළුවන් මේක අතිසාන්ද්‍රණ රුධිර පැකට් එකක්. ඒ කියන්නේ පැක් සෙල් වොලියුම්. පැක් රෙඩ් සෙල්ස් ඔක්කොම පැක් කරලා තියෙන එක. නමුත් බියර විදියකටම තමයි තියෙන්නේ පැක් රෙඩ් RBCs. රෙඩ් බ්ලඩ් සෙල්ස් අපිට පාරේ විලයනය කරන්නත් පුළුවන්. අපි හිතමු මේ විදිහට පාරේ විලයනය 3-4 පාරක් කරනකොට මොකද මේ රුධිරය කියන්නේ සාමාන්‍ය සතියක් විතර ලේ බැංක් පිටිපිච්ච රුධිර පැකට් වෙන්න පුළුවන්. එතකොට මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද? ලේ බැංකුව කොච්චර කල් තියාගන්න පුළුවන්ද? වර්ණ වෙච්ච රුධිරයක් අපිට දෙන්න පුළුවන්ද කිසි ප්‍රශ්නයක් නැතුව? නෑ. ටිකක් කල් ගත වුණොත් ඒ රුධිර පැකට් එකේ නොයෙකුත් ප්‍රශ්න කිහිපයක් ඇති වෙනවා. ඒක තමයි ඒකේ තියෙන මම කිව්ව මුලදී clotting factors කියලා එකක් තියෙනවා. මේ ප්ලාස්මා කියන clotting factors වලින් තමයි රුධිරේ කැටි හැෙන්න උපකාර කරන්නේ. ඒතකොට clotting factors මේකේ ක්‍රමානුකූලව අඩු වෙලා යන්න පුළුවන්. මොකද ඒකේ තියෙන ලයිෆ් ස්පෑන් එක ආයු කාලය හරි කෙටි. එතකොට අපි මේ විදිහට රුධිර පැකට් එකක් දුන්නාට ඒකේ clotting factors නැහැ. නමුත් ශෛල වෛද්‍යවරයාට අවශ්‍යයි. අපි සත්කම් කරනකොට ඒකේ අපිට අවශ්‍ය කරන ලේ කැටි ගැසීම් සිද්ධ වෙන්න ඕන. නැත්නම් මෙතන තවත් නොකඩව රුධිරේ ගලන්න පුළුවන්. ඒතකොට එහෙම වුණොත් අපිට ප්ලාස්මා විතරක් දෙන්න පුළුවන්. අලුතෙන් ගත්ත ෆ්‍රෙෂ් ෆ්‍රෝසන් ප්ලාස්මා කියන ෆ්‍රෙෂ් නැවුම් විදියට එකතු කරපු ප්ලාස්මා දෙනවා. මොකද ඒවල clotting factors වැඩි නිසා. ප්ලාස්මා කියන්නේ සාමාන්‍යයෙන් කහ පාටට හුරු පාටක් තියෙන්නේ. ඕල සමහරලාට දැඩි සත්කාරයකට රෝගියෙක් බලන්න ගියාම දකින්න ඇති. සමහරලාට කහ පාටට හුරු ද්‍රවයක් දෙනවා. ඒක තමයි ප්ලාස්මා කියන්නේ. ප්ලාස්මා වල clotting factors ගොඩක් තියෙන නිසා ප්ලාස්මා දෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් අපිට සමහරට අවශ්‍ය වෙනවා රුධිර පට්ටිකා විතරක් දෙන්න. එතකොට අපි ක්‍රයෝප්‍රෙසිපිටේට්ස් පාවිච්චි කරනකොට ඒවල තියෙන රුධිර පට්ටිකා විතරයි. ඉතින් මේ ආකාරයට එක එක අවස්ථාවලදී අපිට අවශ්‍යතාවය අනුව රුධිරේ පාර විලයනය කිරීමට හැකියාවක් තියෙනවා. දැන් මම සාකච්ඡා කරුවා අපි කමකට ප්‍රථමව එහෙම නැත්නම් ප්‍රී ඔපරේටිව් කියලා කියනවා. ප්‍රී ඔපරේටිව් බ්ලඩ් දෙන විදිය සහ ඉන්ට්‍රා ඔපරේටිව් නැත්නම් සත්කම කරන අවස්ථාවේදී බ්ලඩ් දෙන විදිය සහ තුන්වෙනි එක තමයි පෝස්ට් ඔපරේටිව්. සත්කම කරලා අවසානයේදී අපි මොන විදියටද මෙම රෝගීන්ව බලාගත යුත්තේ කියලා.
එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්ට්‍රෝපරේටිව් ෆේස් එකේම නැත්නම් සැත්කම කරන අවස්ථාවේදී පුළුවන් තරම් හිමොග්ලොබින් අගය සාමාන්‍ය අගයකට තියලා තමයි අපි සැත්කම කරපු තානේ ඉඳන් වාට්ටුවට හෝ දැඩිසත්කාරයකට රෝගීන්ව පිට කරන්නේ. හිමොග්ලොබින් අඩුව එහෙම නැත්නම් හුඟක් ලේ ගිය කට්ටියව එකපාරටම දැඩිසත්කාරයකට යොමු කරන්නේ නැහැ. අපි ඒක පුළුවන් තරම් දුරට සාමාන්‍ය අගයක් දක්වා වැඩි කරලා තමයි ඒ සඳහා අවශ්‍ය කරන රුධිරය පාර විලයනය කරලා තමයි අපි එවැනි ස්ථාන වලට ආරෙන්නේ. එතකොට නමුත් අපිට තාම සැකයක් තියෙනවා සමහරලාට සැත්කම කරපු තැන තාම ඇතුලේ පොඩ්ඩක් බ්ලීඩ් වෙනවද කියලා. එතකොට අපි ඒක නිසා සාමාන්‍ය දෙවෙනි දවසේදී අපි නැවතත් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් හෝ හිමොග්ලොබින් නැවතත් අපි පරීක්ෂා කරලා බලනවා. මේක සාමාන්‍ය අගයකට රඳා පවතිලාද එහෙම නැත්නම් මේක පොඩ්ඩක් පහත් වෙලාද කියලා. මේක පහත් වෙලා නම් අපි සාකච්ඡා කරලා බලලා මේක නැවතත් අපි ලේ පයින්ට් එකක් හෝ දෙකක් දීලා නැවතත් යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා. නමුත් මේක නොකඩවා බ්ලීඩ් වෙනවා නම් අපිට ඒ සම්බන්ධව දැඩිව අවධානය යොමු කරලා අපිට සමහරවිට ප්ලාස්මා දෙන්න වෙනවා, රුධිර පට්ටිකා දෙන්න වෙනවා, සහ රුධිරය නැවත පාර විලයනය කරන්න වෙනවා මේක යථා තත්ත්වයට ගේනීම සඳහා. අපි යම් කිසි දෙයකින් ඒත් රුධිරය ඇතුලේ ගලනවා නම් එවැනි අවස්ථාවේදී නැවත ශල්‍යගාරයට ගෙනේලා මේක සෙකන්ඩ් ටයිම් ඕපන් කරලා අපි ඒව කොහොම හරි කරලා මැඩ පවත්වන්න තමයි උත්සාහ කරන්නේ. දැන් අපි මේ ආකාරයට හිමොග්ලොබින් ප්‍රමාණයත් සාමාන්‍ය අගයකට ගෙනල්ලා රුධිර පාර විලයනය කරන්න තියෙන තවදුරටත් අවස්ථාවක් නැති තත්ත්වයට පත් කෙරුවට පස්සේ රෝගියා අපි ඩිස්චාර්ජ් කරලා ගෙදර ආවෙනවා. දැන් මේ ගෙදර යනකොට අපි දෙන උපදෙස් මොනවාද? අපි කරන්නේ මොනවාද? මෙම රෝගියාගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු තත්ත්වයක තිබිච්ච කෙනෙක් නම් එහෙම නැත්නම් මේක සෑහෙන කාලෙක ඉඳන් ක්‍රොනික් ඩිසීසස් හින්දා අඩු තත්ත්වයක පැවතිච්ච කෙනෙක් නම් අපි එම රෝගීන්ට දැන් අපි අයන් ටැබ්ලට්ස් එහෙම නැත්නම් පිටි භාවිතා කරන්න කියලා අපි උපදෙස් දෙනවා. එතකොට මේක සමහරවිට මාසයක් වෙන්න පුළුවන්, මාස දෙකක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්. අපි නොකඩවා අයන් ටැබ්ලට්ස් ෆෝලික් ඇසිඩ් දෙවෙනි දේවල් භාවිතා කරන්න කියලා කියනවා. එවැනි අවස්ථාවේදී අපි කියනවා යකඩ අඩංගු ආහාර වර්ග පාවිච්චි කරන්න කියලා. ඉතින් සමහරවිට අපි මාසකින් හෝ මාස දෙකකින් නැවතත් හිමොග්ලොබින් එකක් පරීක්ෂා කරලා බලනවා මේක දැන් මුල් තත්ත්වයටපත් වෙලා තියෙනවද එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන අගයක පවතිනවද කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා අපිට හිමින් ඔය පෙති භාවිතා කරන්නේ ප්‍රමාණිකූල අඩු කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකකින් පැහැදිලි ඇති රුධිරය කියන්නේ මොකද්ද? රුධිරය අවශ්‍ය මේ පිළිකා රෝගීන්ගේ සත්කම් කිරීම සහ පිළිකා රෝගීන්ට කොච්චර දුරට මේක වැදගත් වෙනවද කියන එක. ඊට අමතරව මම තව දෙයක් කෙටියෙන් මම කියන්නම්. ඒක තමයි රුධිර පාර විලයනය කරනකොට මේකෙන් ඇති වෙන අතුරු ආබාධ තියනවාද? මොකද සමහර කට්ටිය කැමති නැහැ රුධිරය ගන්න. සමහර කට්ටිය කියනවා වෙන කෙනෙකුගේ රුධිරය මට දාන්න එපා. එවැනි සමහර ආගමික නිකායන් තියෙනවා මෙවැනි දේවල්ට අකමැතිද. right? මේකෙදි සාමාන්‍යයෙන් අපි රුධිරය කවුරු කෙනෙක් පරිත්‍යාග කරුවට පස්සේ අපි ඒක හොඳට පරීක්ෂා කරලා බලනවා රුධිර මාර්ගයෙන් ව්‍යාප්ත විය හැකි රෝග තියනවද නැද්ද කියලා. ඒව පරීක්ෂා කරලා බලලා ඒව සම්පූර්ණයෙන්ම 100% සනාථ වුණාට පස්සේ තමයි මේ රුධිරය කාට හරි අපි පාර විලයනය කරන්නේ. ඒක නිසා ශ්‍රී ලංකාව තුල මේ ආකාරයට රුධිරය පාර විලයනය කරපු නිසා යම්කිසි රෝගී තත්ත්වයක් වැළඳීම එහෙම නැත්නම් ව්‍යාප්ත වීම 0.0යි. ඒකෙන්ද කිසිම බයක් ඇති කරගන්න ඕනේ නැහැ. මේවා එච්චර සූක්ෂම විදියට පරීක්ෂා කරලා බලලා ඉතාමත් පිරිසිදු රුධිරය තමයි මේ ආකාරයට රුධිරය පාර විලයනය කරන්න භාවිතා කරන්නේ. එතකොට තවත් එකක් තමයි දැන්ට දශක දෙක තුනකට විතර ප්‍රථමව යම්කිසි මතයක් තිබ්බා මෙම රුධිරය පිළිකා රෝගීන්ට පාර විලයනය කරනකොට එම පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒක දැන් සනාථ වෙලා තියෙනවා. එහෙම මතයක් නැහැ. ඒකින්ද රුධිරය පාර විලයනය කරපු පළියට පිළිකා රෝගීන්ට කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ඒකේ තියෙන වාසිදායක තත්ත්වයන් විතරයි. ඉතින් මම හිතනවා යම්කිසි කෙනෙක් මේ වීඩියෝ බලලා මේම රෝගියා ඉදිරියේදී යම්කිසි සත්කමකට යන්න ලෑස්ති වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබේ ඥාති කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් යහළුවෙක් ඉන්නවනම් ඒ කට්ටියත් එක්ක මේක බෙදා ගන්න. ඒ කට්ටියට උපදෙස් දෙන රුධිර පාර විලයනය කරනවා කියන එක ඉතාමත් වැදගත් දෙයක්.
වැඩිකොටම පිළිකා සැත්කම් වලදී ඒවට කිසිම බයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඉතින් මම හිතනවා මම කියපු දේවල් ඔක්කොම පැහැදිලි කියලා අපි තවත් වීඩියෝක හමු වෙනතුරු ඔබ සියල්ලටම ස්තුතියි මේක නැරඹුවට අයබෝවන්.